හෙලෝ කොහොමද යාළුවනේ හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් මං අද ආවේ අර ඉස්සෙල්ලා වීඩියෝ එකේ තිබ්බ ප්‍රොඩක්ට් වල වෙන වශයෙන් විස්තර කරන්න. අද වීඩියෝ එකෙන් කරන්නේ මෙන්න මේ ටෝච් එක ගැන. එහෙනම් අපි වීඩියෝ එක ගිහලා බලමු මේකේ විස්තර කොහොමද කියලා. මේක සාමාන්‍යයෙන් කුඩා ටෝච් එකක් ප්ලාස්ටික් වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ ඉදිරිපස තියෙන කෑල්ල ඉස්සරහට පස්සට කරනකොට එක එක දුර ප්‍රමාණය දෙනවා. ඒ කියන්නේ මේක ඉස්සරහට කරොත් දුර වදිනවා. පිටපතට කරොත් ළඟ වදිනවා. තව කිව්වොත් මේ ටෝච් එකේ මෝඩ් කිහිපයක් තියෙනවා. පළවෙනි මෝඩ් එකේ සාමාන්‍ය විදිහට පත් වෙලා තියෙනවා. දෙවෙනි මෝඩ් එක දාපුව ටික් කරාම නිවිනීපත් වෙනවා ලයිට් එක. ආයෙත් තුන්වෙනි එක ප්‍රෙස් කරාම මේ සයිඩ් එකේ තියෙන බල්බ් එක පත් වෙනවා. සාමාන්‍යයෙන් මේක සාක්කුවකුණත් දාගෙන යන්න පුළුවන්. පවර් බෑන්ක් එකකින් උනත් charge කරගෙන මේක කියව තියෙනවා මේක. සාමාන්‍යයෙන් කැම්පින් එක කරන අයට මේක ගොඩක්ම වටිනවා. සාමාන්‍ය අර වැඩ ඇරිලා එනකොට මේකටත් වටිනවා. ඒ කියන්නේ මේක වැඩ කරන තැන හැමතැනම තියන්නත් බෑ. ඒක නැති වෙනවා. දැන් මේ ටෝච් එක සාමාන්‍යයෙන් සාක්කුවේ දාගෙන තියලා රැට එනකොට ආපහු පාවිච්චි කරන්න පුළුවන් නැති වෙන්නෙත් නෑ. දැන් ඉතින් මේ මෙන්න මේ මෝඩ් එක දාලා තිබ්බොත් අර කොහෙන් හරි උඩකින් සාමාන්‍යයෙන් තියලා තිබ්බොත් එහෙම සාමාන්‍ය එළියක් තියෙනවා මේකේ. මේක මෙන්න මේ කෑල්ලෙන් රඳවලා තියාගන්න පුළුවන් ඕන තැන සාක්කුවකුණත් දාලා තියන්න පුළුවන්. ඒක වැටෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හොඳ එළියක් තියෙනවා මේක. මම උගලන්ට වීඩියෝ එකක් දාන්නම් රෑක ගහලා. හොඳ එළියක් තියෙනවා මේකේ. මේක ඉතින් මං ලොකු මුදලකට නෙමෙයි දෙන්නේ කියලා. මේකේ සාමාන්‍යයෙන් අර මේකේ ඉන්න ටෝච් එක විතරයි. ටෝච් එකයි කේබල් එකයි. අර බොක්ස් එක එන්නේ නැහැ. බොක්ස් එක සාමාන්‍යයෙන් වැඩිපුර ගාණක් යනවනේ. ඒ බොක්ස් එක ඉතින් ඕනේ නැහනේ. වැඩකට ඇති දෙයක් නෙමෙයි හින්දා තමයි මම මේ බොක්ස් එක අයින් කරලා ඔයගොල්ලන්ට තවත් ගාණ අඩු කරලා දුන්නේ නැහැ මේක. ඉතින් මේක ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මගෙන් ගන්න මුල රුපියල් 500ක් වෙන මුදලකට ඩිලිවරි චාර්ජ් 500ක් වෙනවා. සාමාන්‍යයෙන් ටෝච් දෙකක් විතර ගන්නවා. එකක් රුපියල් 400 කට දාලා දෙන්න පුළුවන් මට. උඩ එක ඩිලිවරි චාර්ජ් එක ඇඩ් වෙන්නේ 500යි. බයි කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp නම්බරේ මැසේජ් එකක් දාන්න. එහෙනම් අද මේ වීඩියෝ එක නවත්තනවා. ඔබට සුබ දවසක්.